සංඝමිත්තා තෙරණින් වහන්සේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ සමග නෞකාවක මුහුදේ ශ්‍රී ලංකාවට වැඩම කරා. ඉතින් මේ වැඩම කරන බව නාගලෝකේ නාගීන් දැනගත්තා. ඉතින් නාගීන් කල්පනා කරා අපිත් බෝධීන් වහන්සේට වැඳ පුදා ගන්න නම් මේ බෝධීන් වහන්සේ පැහැරගෙන නාගලෝකයට වැඩමවා කරගෙන යන්න ඕන කියලා. ඊට පස්සේ නාගයන් ඇවිල්ලා මේ නෞකාව මුහුද මැදට එනකොට නෞකාවට පහර දෙන්න පටන් ගත්තා. සංඝමිත්තා තෙරණින් වහන්සේ ගුරුළු වෙස් අරගෙන නාගයන් පන්නලා දැම්මා. නාගයන් එවෙලේ පලා ගියාට ඔවුන් මේ වැඩේ අත්හැරියේ නැහැ. ඉතින් ආයමත් පාරත් නාගයන් මේ නෞකාව ළඟට පැමිණිලා සංඝමිත්තා මහරහතන් වහන්සේ තෙරණින් වහන්සේගෙන් හරිම බැගෑපත් විදියට අනේ අපිටත් බෝධීන් වහන්සේ මාසයකට දෙන්න නාගලෝකයට වැඩමවා කරගෙන ගිහිල්ලා බුදු පූජා පවත්වලා අපි ආයෙමත් ගෙනන් දෙන්නම් කියලා කිව්වා. හැබැයි සංඝමිත්තා තෙරණින් වහන්සේ මේකට කැමති වුණේ නැහැ. මේ බෝධීන් වහන්සේ එව්වේ ශ්‍රී ලංකාවටනේ. ඊට පස්සේ ආපහු නාගයන් තවත් බැගෑපත් වුණා. අනේ එහෙනම් අපිට සතියකට බෝධීන් වහන්සේ දෙන්න. අපි අනිවාර්යෙන්ම සතියක් වැඳ පුදාගෙන බුදු පූජා පවත්වලා මේ නෞකාවටම ගෙනල්ලා දෙන්නම්. ඉතින් මෙහෙම කියද්දී සංඝමිත්තා තෙරණින් වහන්සේට මේ නාගයන් ගැන දුක හිතිලා. ඉතින් ඊට පස්සේ මේ නාගයන්ට අනුකම්පා කරලා බෝධීන් වහන්සේ නාගලෝකයට ගෙනියන්න සතියකට දීලා. ඉතින් නාගයන් සතියක් බෝධීන් වහන්සේ නාගලෝකයට ගෙනහිල්ලා වැඳ පුදාගෙන බුදු පූජා කරලා නැවතත් සංඝමිත්තා තෙරණින් වහන්සේ හිටි නෞකාවට බෝධීන් වහන්සේ ගෙනත් දීලා තියෙනවා. ඉතින් ඒක නිසාලු නාලව සතියක් පුදලද බෝධිය කියලා අපි අදටත් වන්දනාමාන කරන්නේ. ඉතින් මේ කතාව මං කියවපු කතාවක්. ඔයාලා මේක ගැන මීට වැඩිය දේවල් දන්නවනම් ඒ විස්තර මටත් කමෙන්ට් එකකින් හරි කියන්න.